අපි නැවත සම්බන්ධතාවය ලබා ගන්නේ සහසක් නිමවුම් ප්‍රදර්ශන පරිශ්‍රයේ සිට අපේ රටේ නව නිපුවම් ශ්‍රේෂ්ඨය දක්ෂයෝ එක මිටට එක පොකුරට දකින්න නම් ඔබ එන්න ඕන ප්‍රදර්ශනය තමයි මේ ප්‍රදර්ශනය. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ පූර්ණ මෙහෙයවීමෙන් තමයි මේ වාර්ෂිකව ක්‍රියාත්මක වෙන්නේ. එහි ලේකම්තුමා මොහොමඩ් නවාවි මහත්මයා මාත් එක්ක මේ මොහොතේ ඉන්නවා. අපි කැමැති ඔබතුමාගෙන් දැනගන්න මේ බාරදූර රාජකාරිය කොහොමද ඉටු කළේ? අත්වශයෙන්ම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ තිබෙන නව නිපයුම් සඳහා සහයෝගය දෙන ආයතනයක් තමයි නව නිපයුම් කරුවන්ගේ කොමිෂන් සභාව කියන්නේ. ඒ අනුව වාර්ෂිකව අපි පාසල් ළමුන් සිට වැඩිහිටියන් දක්වා තරඟ පවත්වලා ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න තමයි කටයුතු කරන්නේ. ඒ අනුව මෙවර 15000කට වැඩි පිරිසක් මේකට සහභාගී වුණා. ඒ අයගෙන් නව නිපැයුම්කරුවන් තෝරාගෙන තමයි මේ ප්‍රදර්ශනය අපි පවත්වන්න තීරණය කරලා තියෙන්නේ. අද එළිදක්වන නව නිපැයුම වාණිජකරණය දක්වා ගෙනියන්න අවශ්‍යයි. ඒ සඳහා අපි අමාත්‍යාංශයේ නව රජයත් එක්ක මේ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම නව නිෂ්පාදනයක් කරා උනන්දුවක් තියෙන සියලු දෙනාටම ආරාධනා කරනවා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව සමග එකතු වෙලා ඔබගේ දැනුම හා කුසලතාවය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය උනන්දුව දක්වන්න කියලා ඉල්ලීමක් කරනවා. විශේෂ ඉල්ලීමක් 13 වෙනි වතාවට තමයි මේ ප්‍රදර්ශනය සංවිධානය වෙන්නේ. දින 3ක් පුරාවට මේ ප්‍රදර්ශනය පැවැත්වුණා. අද අවසන් දිනය අද සවස් 6 වන තුරුම මේ ප්‍රදර්ශනය දැක බලා ගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවු ප්‍රදර්ශන භූමියට එන්න අපේ රටේ දක්ෂයින්ගේ මේ සියල්ල දැක බලා ගන්න.